දෙසැම්බර් 12 වෙනි දින දේවසේවිකා ඇනීටාගේ සත්‍යයේ අලංකාර වර්ණනාව. ඇදහිල්ල නිශ්චිත ධනාත්මක බලයක්. බයිබල් පදය රෝම 1:17. එහිලියා ඇත්තාසේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් දිවිගවයි. මේ ලෝකේ ක්‍රියාත්මක වන නොයෙකුත් බලයන් තිබෙනවා. මිනිසුන් කරන දේවල් ඔවුන්ට කරන්නට හේතුකාරක වෙන. තිත්තකම, බිය, අවිශ්වාසය, සැකය, පසුබැසීම, තරහා, ඊර්ෂ්‍යාව යන මේ සියල්ල ඍණාත්මක සහ විනාශකාරී බලවේගයන් ආభాෂය ඇති කරන මිනිසුන්ට වැරදි දේවල් කරන්න. මිනිසුන් කරන සමහර ඊටා දුෂ්ට දාමරික දේවල් වලට පෙළඹෙමින් එන්නේ ඊර්ෂ්‍යාව, බිය සහ ආශාව හෙවත් කෙලෙස් තුලිනි. ඒ එක හා සමානවම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේත් එවන් බලයන් තිබෙනවා. ඒවා නම් ඇදහිල්ල, ධර්මිෂ්ඨකම, ප්‍රේමය සහ ඥානය. අද දින අපි ඉගෙන ගනිමු ඇදහිල්ල. ඔබ තීරුම් ගන්නා තුරු ඇදහිල්ල කියන්නේ බලයක් කියලා ඔබ කවදාවත් බැරි වෙනවා දැන් රැඳී තිබෙන ඇදහිල්ල වැඩි කර ගන්නට. හරියටම ඍණාත්මක බලයන් මිනිස්සුන්ට බයක් නැතිව ඍණාත්මක දේවල් කරවනවා වගේම ඇදහිල්ලේ බලය මිනිස්සුන්ව මහිමවත් වීර දක්ෂ ක්‍රියා කිරීම ලබා ගන්නවා දිව්‍ය රාජ්‍යය උදෙසා. හීබ්‍රූ 11 අපට පෙන්වා දෙනවා අපව පෙළඹවෙන ඓතිහාසික වීර ගැහැණු පිරිමි යන අය ගැන. කොහොමද ඔවුන් යහපත් රපෝතු ලබාගත් හැටි ඇදහිල්ලෙන්. උදාහරණ වශයෙන් නෝවා, ඒබ්‍රහම්, යාකොබ්, මෝසෙස්, රහාබ්, ගිඩියෝන් සහ ඩේවිඩ් යන අය ගැන. ඇදහිල්ලෙන් ඔවුන් රාජ්‍යයන් පාලනය කළා, ධර්මිෂ්ඨකම කළා, පොරොන්දු ලබා ගත්තා, සිංහයින්ගේ කටවල් වැසුවා, බුරබුරායන ගිනිදැල් නිමුවා. ඒ වගේ තවත් බොහෝ දේ කළා. හීබ්‍රූ 11:33 සිට 38 දක්වා කියවා හොඳින් තේරුම් ගන්න. මේ හැකියාව දේව රාජ්‍යයේ සමහර විශේෂ ගණයේ මිනිසුන්ගෙන් අයින් කර නැහැ. නමුත් හැමෝම දෙවියන් වහන්සේගේ දරුවන්ට අයිති. රෝම 12:3 කියනවා අප තුල තිබෙන ඇදහිල්ලේ මට්ටමට අනුවයි දෙවියන් වහන්සේගේ ගනුදෙනුව කියලා. ඒ නිසා ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්න. වචනය තුලින් ඔබගේ ඇදහිල්ලෙන් ඇතිවන බලයේ ප්‍රමාණය වැඩි කරගන්න. බිය ගැන කතා කරන්න එපා. නමුත් ඇදහිල්ලෙන් කතා කරන්න. ඔබගේ අවස්ථාව ගැන නොවේ වචනය හසුරවන්න. එවිට ඇදහිල්ල යෝධයෙකු ලෙසින් නැගිට ගනී. ඔබගේ දිවේ අශුභවාදය සහ බිය නිෂ්ප්‍රභා කොට දමමි. යාඥාව සමග ශක්තිමත් බැම්මකින් වචනය කතා කරන්න. එවිට ඔබගේ දිවියේ ඇදහිල්ලේ බලයේ ඉමහත් බලපෑමක් ඔබ අත්දකීවි. අද දින මේ ප්‍රකාශනය මා සමග කියන්න. අද දින මාගේ ඇදහිල්ල ක්‍රියාකාරී වී රඳා පවතී. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් අනුබලයෙන් මාව වැසී ගොස් යක්ෂයාගේ ඉලක්කයන් සහ ප්‍රයෝගයන්ට එරෙහිව උන්වහන්සේගේ රැකවරණය මාගේ හදවතේ ආලෝකය විහිදුවයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. වැඩිදුර ඉගෙනුම සඳහා හීබ්‍රූ 11:1 සිට 33 දක්වා කියවන්න.